to my YouTube channel. I hope you're all doing well. ඉතින් ඔන්න මම ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද කරන්න යන්නේ මම හරි. මෙහෙම කියමුකෝ අද ස්පෙෂල් නෙමේ අද සතියකට සැරයක්. ඒ කියන්නේ අපි මොනවාද අනිවාර්යෙන්ම අපි සතියකට කරන්න ඕන දේවල්. අපේ ස්කින් එක මේන්ටේන් කරගන්න අපි මොනවාද කරන්න ඕන දේවල්. ඉතින් මම අද ඔයාලත් එක්ක ඒක තමයි ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ගොඩාක් අය දවස ගානේ අනම්මනම් දේවල් ස්කින් එකට කරනවා, එක ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම සතියකට සැරයක් කර යුතු දේවල් තියෙනවා. ඉතින් මම ඒව තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. අපි මුලින්ම පටන් ගමු වතුර එකකින්. අනිවාර්යෙන්ම ඔයාලා උදේ නැගිට ගමන් වතුර එකක් බොන්න. මම නම් අනිවාර්යෙන් ඒක කරනවා. ඉතින් ෆස්ට් ස්ටෙප් එක වතුර බොන එක. ඉතින් මම අනිවාර්යෙන්ම වතුර බොනවා. කියන්න ඕනේ ගොඩාක් අය වතුර බොන්න හරි අකමැතිනේ. ඉතින් අනිවාර්යෙන් වතුර එකක් උදේ හිස් බඩ බොන්න ඕනේ. සමහර අය කොලජන් එකක් බොනවා හිස් බඩ. ඒක ප්‍රශ්නකුත් නැහැ. මගේ කොලජන් එක ඉවර වෙලා මේ දවස්වල. ඒ හින්දා අනිවාර්යෙන්ම මම වතුර එකක් නම් බොන එක බොනවාමයි. ඒ හින්දා ඔයාලත් අනිවාර්යෙන්ම උදේ නැගිට ගමන් වතුර බොන්න. ඉතින් වතුර ටිකක් බීලා ඊට පස්සේ මම යන්නේ මගේ හෙයා එක ගැන බලන්න. ඇත්තටම කිව්වොත් මං ගැන බලන්න මෙහෙම දවස් ගාණක් තියාගෙන ඉන්නේ සතියට එක දවසයි. ඉතින් මේ එක දවසේ කියන්නේ මම මේ සතියට මේ දේවල් කරන්නේ හරිම ආසාවෙන් සහ හරිම කැමැත්තෙන්. ඉතින් මම ඔයාලට කියන්නේත් ඔයාලත් කරන දේවල් හරි ආසාවෙන් කැපවීමෙන් කරන්න. ඉතින් මම මුලින්ම කරන්නේ ඔය වගේ පනාවක් අරගෙන මගේ අවුල් වෙච්ච මේ කොණ්ඩේ ගැට ටික කඩා ගන්න එක. අතනම ගියොත් මම හෙයා කට් එකක් කරලා ඉන්නේ. දැන් මේ කට් එක වැවිලා. ඉතින් වැවිලා හින්දා මගේ කොණ්ඩේ උඩ ටිකේ මාරු විදිහට වොලියුම් තියෙනවා. යට ටිකේ නැට්ට වගේ ඔයාලට පේනවා ඇති. මට ඒක ට්‍රිම් කරගන්න විදියක් නැතුව ඉන්නේ. මොකද මට ළඟදිම වෙඩින් එකක් එන හින්දා. ඉතින් ඒ වෙඩින් එක ඉවරුණාට පස්සේ මම කොණ්ඩේ ආයි කට් කරනවා කියලා හිතුවා. ඔයාලටත් මම ඉන්නේ ඔයාලගේ හෙයා එකේ නැට්ටක් තියෙනවා නම් එහෙම නැත්නම් අගිස්ස ඩැමේජ් වෙලා නම් කොහොමත් ඔයාලා මාස 3කට සැරයක් ඔයාගේ කොණ්ඩේ ට්‍රිම් කරන්න ඕනේ. මම ඒක කියන්නේ හේතුවක් ඇතුව. මොකද එහෙම කරද්දී ඔයාලට වොලියුම් එක ආයේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්න පුළුවන්. ඊට පස්සේ මම යූස් කරනවා මෙන්න මේ හෙයා ඔයිල් එක. මේක මේ බොටල් එකේ තියෙන හෙයා ඔයිල් එක නන් නෙමෙයි. මේක හදන වීඩියෝ එකක් මම අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන හේතුව තමයි මේ ඔයිල් එකට මාරම විදිහට කොණ්ඩේ වැවෙනවා. සහ ඔයාගේ කොණ්ඩේ වොලියුම් එක, එතකොට ඔය කොණ්ඩේ සිල්කි ගතිය, ඔය කොණ්ඩේ මාරම හොඳට තියාගන්න පුළුවන්. මේ ඔයිල් එක හදන විදිය මම ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් කොණ්ඩේ වවා ගන්නත් පුළුවන් ඔයාලට. ඔයාලට චූටි බේබි හෑර්ස් ඉස්සරහින් එන්න පටන් ගන්නවා. ඔයාලට තේරෙනවා. ඉතින් ඔය විදියට කොටන් එකක් තියෙනවා නම් කොටන් එකෙන් ගන්න මගේ අතින් ගන්න එපා. මං අතින් ගන්න මට කොටන් එකක් හොයාගන්න තිබුණ නැති හින්දා. ඉතින් ඔයාගේ මුළු කොණ්ඩෙම මේ විදියට සෙක්ෂන් කර ඔයාගේ හෙයා ඔයිල් එක ස්කැල්ප් එකට තමයි ගන්න ඕනේ. කොණ්ඩෙට ගන්න කලින් අපි මුලින්ම හිස් මුදුනේ ඉඳන් කියන්නේ ස්කැල්ප් එකට හිස් කබලට වදින්න තමයි අපි තෙල් ගන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ කොණ්ඩේ ඉක්මනට අපිට වවා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා එහෙම ගාලා අවසානට ඔයාගේ කොණ්ඩෙටත් ගාලා කොණ්ඩේ අගිසි වලටත් ගාලා තමයි අපි කොණ්ඩේ තෙල් ටික ගන්න ඕනේ. මම එකක් කියන්නම්. ඔයාලා කොණ්ඩෙට කොහෙත්ම අගිස්සට විතරක් තෙල් ගෑවා කියලා කොණ්ඩෙට විතරක් තෙල් ගෑවා කියලා කොණ්ඩේ වැවෙන්නේ නැහැ. හේතුව තමයි කොණ්ඩේ එන්නේ හිස් මුදුනින්. ඒ කියන්නේ ස්කැල්ප් එකෙන්. ඉතින් ස්කැල්ප් එකට තමයි අපි ට්‍රීට් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයිලුත් ගාලා මං කොණ්ඩේ මෙන්න මේ විදිහට උඩට බැඳගත්තා. බැඳගෙන ඉතින් මං ටිකක් එළියට ගියා. ඒ කියන්නේ ඉරවුවට ගියා. ඔයාලා උදේ ඉරවුවට යනවා නම් උදේ 8ට කලින් තියෙන ඉරවුවට යන්න මතක් කරලා. මොකද ඒක D විටමින්. ඉතින් මම ඉරවුවට ගිහිල්ලා ඊට පස්සේ මගේ ස්කින් එක ආපහු ප්‍රෙප් කරගන්නවා. ඊට පස්සේ මම ඉතින් හැමදාම කරන දෙයක් තමයි විශ්ව ආකර්ෂණීය නීතියට ස්තුතිවන්ත වෙන එක. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ විශ්වයට හරි ආදරෙයි. හැමදාම මම කියනවා මම
මේ දේවල් හරිම විශ්වාසයෙන් කරන දෙයක්. ඉතින් ඔයාලත් එකපාරක් ඒ දේ කරලා බලන්න. කවුරුත් කියනවට කරනවට නෙමෙයි කරන්න ඕනේ. ඉතින් අපි ඒක හදවතින්ම හිතලා දෙයක් කරනවා නම් අනිවාර්යෙන්ම ඒක ස්ථීර සහ ඒක අනිවාර්යෙන්ම මේ දේ ඉෂ්ට වෙනවා. ඉතින් ඔයාලා එකපාරක් කරලා බලන්න. ඊට පස්සේ මම කරන්නේ අර මම එක දවසක් නෙමෙයි ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඇති. බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම ගිහලා මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා මේ බොඩිල් එක හදන විදිය. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ගොඩක් හොඳයි ස්කින් එක ග්ලෝ කරගන්න. ඉතින් මම මාසෙකට ඇති වෙන්නනේ හැදුවා කිව්වේ. ඉතින් මේ මාසෙකට මම කියන්නේ මම මාසෙට දවස් 4ක් හෝ 5ක් තමයි බොඩි එකට ඔයිල් ඇප්ලයි කරන්නේ. ඉතින් මේ මගේ 4 වෙනි දවස. ඒ කියන්නේ අන්තිම දවස. ඉතින් ඔයාලත් එකපාරක් මේ බොඩි ඔයිල් එක හදලා යූස් කරලා බලන්න. ඔයාලට ලොකු රිසල්ට් එකක් තියෙයි. ස්කින් එක ඩ්‍රයි වෙලා නම් ස්කින් එක හෙල්දි නැත්තම් ඉතින් ඔයාලට මේකෙන් පුළුවන් වෙනවා ඔයාලගේ වයසට යාම. කියන්නේ හැම රැලි වැටිලා නම් ඒ දේවල් පවා නැති කරගන්න. ඉතින් එකපාරක් try කරලා බලන්න. මම කියනවට ඔයාලට ලොකු වෙනසක් පෙනේ. එන්න මාත් එක වොෂ් එකක් දාන්න යන්න. ඉතින් මම වෙනද වගේම හැම වීඩියෝ එකම කියනවා මම පාවිච්චි කරන්නේ ලයිෆ් බොයි ෂැම්පූ එක. ඉතින් ඒක මම චූටි දවස්වල ඉඳන්ම පාවිච්චි කරන ෂැම්පූ එකක්. මට නම් මගේ කොණ්ඩෙට කිසිම වරදක් වෙලා නැහැ මේ ෂැම්පූ එකෙන්. මම කියන්නේ මම මේක ඔයාලට ගන්න කියලා හැම ලොකුවට රෙකමන්ඩ් එකක් දෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ මට වරදක් වෙලා නැහැ මගේ කොණ්ඩෙට. ඒ වගේම මම කියනවා මම කලින් ලෝරියල් එකේ කන්ඩිෂනර් එක තමයි යූස් කරේ. මම දැන් මේ බෙලෝස් එකේ කන්ඩිෂනර් එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මම මේක නිතරම ගානේ නෑ. හේතුව තමයි මගේ පොඩි කර්ල්ස් වේවි එකක් තියෙනවා මගේ hair එකේ. මේක කෙරටින් කන්ඩිෂනර් එකක් හින්දා මේක ගාපු ගමන් මගේ කොණ්ඩේ සිලිකි වෙන්න බලනවා, කඩා හැලෙන්න බලනවා. මම මේක ගොඩාක් ගානේ මගේ කොණ්ඩේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ස්ප්‍රේ, hair mousse මොනවා හරි පාවිච්චි කරලා ඉන්නවා නම් තමයි. නැත්තම් මම ගොඩාක් දුරට එහෙම ඔය බෙලෝස් එකේ කන්ඩිෂනර් එක යූස් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ ස්ක්‍රබ් එක තමයි මම මගේ බොඩි එකට ඇප්ලයි කරන්නේ ලා ෆ්‍රෙෂ් එකේ. ඉතින් ඔයාලත් මේක යූස් කරලා බලන්න. මේකේ මාරම ලොකු රිසල්ට් එකක් තියෙනවා. හොඳට කුණු දුවිලි ඉවත් වෙලා ඔයාගේ ස්කින් එක ස්ක්‍රබ් කරලා දෙනවා. ඊළඟට මම පාවිච්චි කරන්නේ මගේ ක්ලෙන්ස් එක විදිහට මෙන්න මේ ඩීප් ක්ලෙන්ස් කියන Nature Secret එකේ ෆේස් වොෂ් එකක්. මේක ඇලෝ වේරා මික්ස් වෙලා තියෙන්නේ. මොකද මම ඇලෝ වේරා කියුකම්බර් මේ දවස්වල පාවිච්චි කරනවා මගේ ෆේස් එක ඔයිලි වෙන්න බලන හින්දා. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ආපු ගමන් මම අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි ඩියෝඩ්‍රන්ට් එකක් යූස් කරන එක. ඒක මම කියනවා පිරිමි ළමෙක් හෝ වේවා ඔයා ගෑනු ළමෙක් හෝ වේවා අනිවාර්යයෙන්ම ඔයාට සුදුසු ඩියෝඩ්‍රන්ට් එකක් අනිවාර්යෙන් යූස් කරන්න. මම රෙක්සෝනා අනුමත කරන්නේ නැහැ. හේතුව තමයි රෙක්සෝනා වලට අත්යට කළු වෙන්න බලනවා. ඒක හරියන්නේ නැහැ. ඉතින් ජැනට් එක ඇත්තටම හොඳයි. ජැනට් එකේ මෙන්න මේ පින්ක් රේන්ජ් එක හරිම හොඳයි සහ සුවඳයි. ඉතින් ඔයාලට දවසම කියන්නේ තියාගන්න පුළුවන් ඒ සුවඳ. ඉතින් ඔයාලා වොෂ් එකක් දාලා ආපු ගමන් වතුර පිටින්ම අත්යට වතුර තෙත මාත්තු කරලා ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේක මාස 2ක් විතර මම පාවිච්චි කරනවා. හේතුව තමයි මේක මට මාස 2ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මම කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා ඩියෝඩ්‍රන්ට් එකක් යූස් කරන්න. ඊළඟට මම යූස් කරන්නේ මෙන්න මේ බොඩි ලෝෂන් එක. ඉතින් මොන විදිහට වොෂ් එකක් දැම්මත් අනිවාර්යයෙන්ම මම මගේ ස්කින් එක ප්‍රෙප් කරනවාමයි. ඉතින් බොඩි ලෝෂන් එකක් යූස් කරලා මගේ ස්කින් එක ආයි මොයිස්චරයිසර් කරන එක මම අනිවාර්යයෙන්ම කරනවා. මම ඒක ගෙදර ඉන්නවා වුණත් කරනවා, කොහෙට යනවා වුණත් කරනවා. ඒක මම අනිවාර්යයෙන්ම ස්කින් කෙයාර් රූටින් එකට ඇඩ් කරගෙන ඉන්නවා.
ඉන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම බොඩි ලෝෂන් එකක් යූස් කරන්න ඕනේ. ඊට පස්සේ මම පාවිච්චි කරනවා මෙන්න මේ ලිප් බාම් එක. මේකේ ස්ටිකර් එක නම් නැහැ මට ඔයාලට පෙන්නන්න. මේක හුඩා බියුටි එකේ ලිප් බාම් එක. මම ඒකත් රෙකමන්ඩ් කරනවා හේතුව තමයි මම හැම තිස්සෙම වගේ ලිප්ස්ටික් යූස් කරන කෙනෙක්. ලිප්ස්ටික් යූස් කරලා මගේ ලිප්ස් ගොඩක් ඩාර්ක් වෙන්න බලනවා, ඩ්‍රයි වෙන්න බලනවා. නමුත් මට ඒක වළක්ව ගන්න උදව් කරන මේ හුඩා බියුටි එකේ මේ ලිප් බාම් එක. මම මේක රැට තමයි යූස් කරන්නේ. ඉතින් මං ගෙදර ඉන්න දවසක් වගේ නම් මම මේක ගෙදර ඉන්නකොටත් ගාගෙන ඉන්නවා. හේතුව තමයි මේක මම highly recommend කරනවා. මාරම හොඳයි. මම නිකමට එකක් අරගෙන බැලුවා. ඊතරම දැන් මාස 3ක් 4ක් තිස්සේ මම පාවිච්චි කරන්නේ ඒක. මදාම වගේ කියන්න ඕනේ නෑනේ. එන්නකො ඉතින් පෙඩිකියුර් එකකුත් කරමු මාත් එක්ක. ඊතරදිම පෙඩිකියුර් එකක් කරගන්න. ඒකට මේ වගේ රස්නේ වතුර එකක් දාගන්න ඕනේ. රස්නේ කියන්නේ මද රස්නේ. ඉතින් මම මේකට ඇල් වතුරක් දාගෙන තමයි උණු වතුර එක දැම්මේ. ඒකට ලුණු කුඩු ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා පාවිච්චි කරන බොඩි වොෂ් එක හරි ෂැම්පූ හරි මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට ඒක හොඳට මික්ස් කරලා ඒකට ඩෙටෝල් ටිකක් දාන්න ඕනේ. මේකෙන් වෙන්නේ ඔයාගේ කකුලේ තියෙන කුණු දූවිලි, විස බීජ ඒ වගේ දේවල් ගොඩක් යනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ගෙදරදීම ඔයාලට පෙඩිකියුර් එකක් කරන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර දෙහි ඉවර නිසා ඔයාලට පුළුවන් මේකට දෙහි කෑල්ලකුත් දාන්න. ඉතින් දෙහි වලුත් විස බීජ නැසනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම පෙඩිකියුර් එකක් කරන්න. ඊට පස්සේ මම යන්නේ මෙන්න මේ සන්බ්ලොක් එක ගැන ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්න. මම රවුෂාන් එකේ සන්බ්ලොක් එක තමයි ඇප්ලයි කරන්නේ. හැබැයි මම දැන් ඇප්ලයි කරන්නේ නැහැ. මම කොහෙවත් යන්නේ නැති හින්දා. අනිවාර්යයෙන්ම ඔයා ගෙදරින් එළියට යනවා නම් අවුවේ කොහේ හරි යනවා නම් මේ වගේ සන්බ්ලොක් එකක් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන් යන්න. ඉතින් ඉරව්වෙන් අපිට ලැබෙන දේවල් අපි දන්නවා. ඒ ඉරව්වෙන් D විටමින් හම්බෙන්නේ උදේ වරුවේ. ඒ කියන්නේ උදේ 8ට කලින් තියෙන අවුවේ. දැන් 8න් පස්සේ තියෙන අවුවට අනිවාර්යෙන් යනවා නම් ඔයා මේ වගේ සන්බ්ලොක් එකක් යූස් කරන්න ඕනේ. මේ දවස්වල මගේ පිම්පල්ස් වලට මම ට්‍රීට්මන්ට් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම මම හර්බල් පැක් එකක් අනිවාර්යෙන් මගේ මූණට යූස් කරනවා. මම මේ කොහොඹ පැක් එක යූස් කරනවා. මේක ඇක්නේස් මූණේ තියෙනවා නම් පිම්පල්ස් ඒ වගේ දේවල් වලට ගොඩක් හොඳයි. ඉතින් ඒක මම ඇප්ලයි කරන්න කලින් මේ මම ඉස්සලා කිව්වේ මගේ මූණ ඔයිලි වෙනවා නිතරම. ඉතින් ඒක නැති කරගන්න මම අනිවාර්යෙන් මේ කියුකම්බර් ෆේස් වොෂ් එක තමයි යූස් කරන්නේ. ඊට පස්සේ හොඳට ටවල් එකෙන් මගේ මූණ හොඳට තෙතමාත්තු කරගෙන මම දැන් යන්නේ මගේ ෆේස් පැක් එක මූණට ඇප්ලයි කරන්න. මම එකක් කියන්නම්. ඔයාලා යූස් කරන්නේ මේ ෆේස් පැක් එක මම යූස් කරන්නේ මගේ මූණේ මේ දවස්වල පිම්පල්ස් දාලා තියෙන හින්දා. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලට පිම්පල්ස් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හොඳ ෆේස් පැක් එකක් ඔයාලා පාවිච්චි කරන්න. මගේ වීඩියෝස් වලට ගිහිල්ලා බැලුවම ඔයාලට මගේ channel එකේ පේනවා මම එක පැක් වර්ග හදන ඒවා දාලා තියෙනවා වීඩියෝස්. ඉතින් ඔයාලට මේ පැක් එකක් වුණත් සතියකට යූස් කරන්න පුළුවන්. මම නම් කියන්නේ අනිවාර්යයෙන්ම සතියට දවස් 3ක්වත් හිටින්න ඔයා මූණට ෆේෂල් පැක් එකක් යූස් කරන්න ඕනෙමයි. ඉතින් ඒක මම රෙකමන්ඩ් කරනවා හේතුව තමයි එතකොට අපේ මූණ අනිවාර්යෙන් හෙල්දිව ග්ලෝ එකට අපේ මූණේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට තියාගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලත් මේ වගේ ෆේස් මාස්ක් එකක් යූස් කරන්න. මාත් එක්ක දැන් චූටි දෙයක් ගැන
කතා කරමු. ඔයාලා ගැණු ළමෙක් නම් අනිවාර්යෙන් කරන්න නම් එපා. කකුල් වල ඔයාගේ අත්වල තියෙන අනවශ්‍ය රෝම ඔයා ඉවත් කරන්නේ රේස කරලා නම් ඔයා ඒක අද ඉඳන් කරන්න එපා. ඔයා මෙන්න මේ වගේ වීට් එකක් යූස් කරන්න. හේතුව තමයි වීට් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එකට කිසිම ඩැමේජ් එකක් නැතුව ඔයාලගේ අනවශ්‍ය රෝම කූප ටික ඉවත් කරලා දෙන්න. ඉතින් කවදාවත් ආයේ රේස නම් කරන්න එපා. ඔයාලා තව දෙයක් මතක තියාගන්න ඕනේ. එහෙම ෂේවින් එකක් කරනවා නම් අනිවාර්යෙන් මාසෙකට එකපාරක් විතරක් කරන්න. ඊට පස්සේ මම යන්නේ මගේ සන් බොඩි නයිට් ක්‍රීම් යූස් කරන්න. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම මේ නයිට් ක්‍රීම් යූස් කරන එකත් කරන්නේ ඇත්තටම කෝ සතියට දෙපාරක් හෝ තුන් පාරක්. හේතුව තමයි මම එහෙම ලොකුවට ක්‍රීම් යූස් කරන්නේ නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ තවලත් මොකක් හරි ක්‍රීම් එකක් යූස් කරනවා නම් නයිට් එකට අනිවාර්යයෙන්ම ඒ නයිට් එකට යූස් කරන ක්‍රීම් එක ඔයාලගේ ස්කින් කාලය එක අප්පුනාට පස්සේ අප්පුනාට කියන ඔයාලට ඇත්ති මදි කියලා හිතනවා ඇතිනේ. හැබැයි නමුත් මම උපරිම රෙකමන්ඩ් කරන්නේ මාසයක් දෙකක් තුනක් එක දිගට යූස් කරන්න. ඊළඟ මාසෙ ඉඳන් ඒ කියන්නේ 4 වෙනි මාසෙ ඉඳන් අනිවාර්යයෙන්ම ඔයා වගේ ක්‍රීම් එක සතියට දෙපාරක් හෝ තුන් පාරක් විතරක් ඇප්ලයි කරන්න. ඇත්තටම මම සතියට ඇප්ලයි කරන්නේ දෙපාරක් හෝ තුනක්. මම ඒකත් අවම කරලා තියෙනවා. හේතුව තමයි මම එහෙම ලොකුවට ක්‍රීම් එක යූස් කරලා මගේ ස්කින් එක නයිට් ක්‍රීම් එකකින් උනත් ඩැමේජ් කරගන්න කැමති නැහැ. ඉතින් ඒ හින්දා ඔයත් හොඳට ක්‍රීම් ඇප්ලයි කරන්න ඕන ඔයාගේ නයිට් ක්‍රීම් එක. ඉතින් ඒක ඇප්ලයි කරද්දී ඔයා සතියට එකපාරක් හෝ දෙපාරක් ඇප්ලයි කරන්න මතක තියාගන්න. ඉතින් ඒකත් එක්ක මම කැමතියි ඔයාලට මතක් කරන්න ඔයාලා යූස් කරන ක්‍රීම් එක හරි විදියට යූස් කරේ නැත්නම් ඔයාලට රිසල්ට් ගන්න අමාරුයි. ඉතින් මම එක දෙයක් ඔයාලට කියන්න එක ට්‍රික් එකක්. මේක මම කරන පර්සනල් දෙයක්. ඉතින් මම ඒක දන්නේ නැහැ අනිත් අය කොහොමද කරන්නේ කියලා. නමුත් මම ඔයාලට එක දෙයක් කියන්නම්. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරලා ඔයා මේ නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරන්න. හේතුව තමයි එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එකට ඉක්මනට රිසල්ට් ගන්න සහ ඉක්මනට ඔයාගේ ස්කින් එක ග්ලෝ කරලා ගන්න. මට මෙතන එක වීඩියෝ එකක් ගන්න බැරි වෙලා තියෙනවා ඒ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක. ඉතින් ඒක මම කරලා තමයි මගේ ෆේස් එකට නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරේ. ඉතින් ඒකෙන් ඒ කියන්නේ ඒක කරපුවා හින්දා ඔයාලට පුළුවන් ඔයාලට ඉක්මනට රිසල්ට් ගන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකත් ඔයා අනිවාර්යයෙන්ම නයිට් ක්‍රීම් ඇප්ලයි කරන්න කලින් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ බොඩි එකට ඔයාලා හොඳට වොෂ් එකක් දාලා ඉවරලා තමයි ක්‍රීම්ස් ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඇඟිලි පුරුක්, එතකොට වැලමිට, බෙල්ල, කන් හොඳට ඒ වගේ ක්‍රීම්ස් හොඳට ඇප්ලයි කරන්න. ඉතින් ඇඟිලි පුරුක් වලත් මගේ වීඩියෝ එකේ බලන්න මම ඇඟිලි පුරුක් උඩත් ක්‍රීම්ස් තියලා තමයි මගේ ක්‍රීම්ස් ඇප්ලයි කරන්නේ. මම ඇඟිලි පුරුක් නමලා ඉතින් නමල ඉවර වෙලා ඒ ඇඟිලි පුරුක් උඩ දෙපාරක් තුන් පාරක් රවුමට අතුල් වෙලා තමයි මම මගේ ඇඟිලි පුරුක් වල කාලය එකත් ස්කින් කාලය එක වගේම අප් කරගන්න. ඉතින් මම ඔයාලට එකක් කියන කොහොමත් හැම කෙනාගේම ඇඟිලි පුරුක් ගත්තොත් ස්කින් කාලයකට වඩා ඇඟිලි පුරුක් වල කාලය එක අඩුයි. ඉතින් ඒක ගැන ඔයාලා වොරි වෙන්න එපා. නමුත් ඔයාලා ක්‍රීම් යූස් කරන හින්දා අනිවාර්යයෙන්ම ඔයාගේ ඇඟිලි පුරුක් ඉක්මනට කළු වෙන්න බලනවා. ඒ හින්දා ඔයාලත් අවධානයට අරගෙන ඔයාගේ ක්‍රීම් ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට මම තව දෙයක් කියනවා. ඔයාලා නිදා ගන්න යන්න කලින් ඒ කියන්නේ පැය භාගයකට හෝ පැයකට කලින් ක්‍රීම්ස් ඇප්ලයි කරන්න. නැත්නම් ඔයාගේ කොට්ටවල මෙට්ටවල වැදිලා ඔයාගේ ක්‍රීම්ස් ඉක්මනට ඒ වගේ වැදුනට පස්සේ ඔයාගේ ස්කින් එකට උරා ගන්න නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මම පෙන්නපු ලිප් බාම් එක තමයි යූස් කරන්නේ. මම ඒක කොහොමද මගේ නයිට් එකට අනිවාර්යයෙන්ම යූස් කරනවා. මම ඔයාලට කියනවා ඔයාලා නයිට් ක්‍රීම් එකක් යූස් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ලිප් බාම් එකකුත් යූස් කරන්න. එතකොට ඔයාලට ඔයාලගේ ක්‍රීම් එකෙන් තොල් වලට වෙන ඩැමේජ් එක උනත් අවම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ට්‍රික් ටික මේ විදිහට කරලා බලන්න. මම ඔයාලට කියනවා නිතරම කියනවා හැමතිස්සෙම කියනවා අනිවාර්යයෙන්ම ඔයාලට සතියට ඩේලි ස්කින් කෙයාර් රූටින් එකක් තියාගන්න. දවසට ඩේලි ස්කින් කෙයාර් රූටින් එකක් තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලගේ ස්කින් එක මේන්ටේන් කරන් යද්දී ඔයාලටත් ඔයාලා ගැන ආසාවක් විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් මම හැමදාම මේ දේවල් කියන්නේ මම හැමදාම මේ දේවල් කරන හින්දා. ඉතින් මම හරි ආදරෙයි මට. ඉතින් ඔයාලත් ඔයාලට ආදරේ වෙන්න මම මේක හැමතිස්සෙම කියනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක බලලා ඔයාලා දෙයක් ගන්නවා නම් මට හරි සතුටුයි. ඉතින්
මේ විදිහටම ස්කින් කෙයාර් රූටින් එකක් ඔයාලත් හදාගන්න. මම ඇත්තටම කිව්වොත් මේ කරන දේවල් දවසින් දවස මාරු වෙන්න පුළුවන්. එක එක දේවල් මම තව ඇඩ් කරගන්නවා. මේ දේවල් හැලෙන්න පුළුවන්. හැබැයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක නම් මම දවස ගානෙම කරනවා. ඉතින් ඔයාලා මගෙන් දෙයක් ගත්තා නම් මට හරි සතුටුයි. ඉතින් මම දැන් යන්නේ නිදා ගන්න. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම ඉස්සරහට ලස්සන වීඩියෝස් අරන් එන්නම්. බයි.